ස්කොට්ලන්ඩ් කියන රටේ එඩින්බරෝ කියන නගරේ ඉන්නවා සිංගල් මම් කෙනෙක්. තාත්තෙක් නැතුව දුවෙක්ව හදාගන්න අම්මා කෙනෙක්. එයා ගොඩාක් ආර්ථික අපහසුතාවලට මුහුණ දෙනවා. කොච්චර ආර්ථික අපහසුතාවලට මුහුණ දෙනවද කියනවා නම් she become very depressed and try to commit suicide twice. සීදීනසා ගන්න හදනවා දෙපාර. ඊට පස්සේ කරන්නම දෙයක් නැති තැන එයා ගිහිල්ලා නවකතාවක් ලියන්න ගන්නවා. තමන්ගේ දරුවා coffee shops වල තමන් ගාවම නිදාගෙන ඉඳෙද්දි එයා පිටු ගණන් මේ නවකතාව ලියනවා. නවකතාව ලියලා මෙයා ගෙනියනවා publishers ළඟට. පළවෙනි එක්කෙනා රිජෙක්ට් කරනවා. දෙවෙනි එක්කෙනා රිජෙක්ට් කරනවා. ඔය විදිහට 12 දෙනෙක් රිජෙක්ට් කරනවා. අන්තිමට මෙයා යනවා Bloomberg Publishing කියන තැනට. එතනදිත් රිජෙක්ට් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි එතන හිටපු CEO ගේ දුව පළවෙනි chapter එකට ආස වෙනවා. ඒකින්ද 1997 ජුනි මාසේ මෙන්න මේ පොත පළ වෙනවා. මේ අම්මගේ නම J.K. Rowling. පොතේ නම Harry Potter. මතක තියාගන්න. ඔයා අද යන්නේ ඊටාම අමාරු කාලයක වෙන්න පුළුවන්. රාත්‍රිය කොච්චර දිග වුණත් ඉර පායනවා සත්තයි. අල්ලගෙන ඉන්න ජීවිතේ දෙන්න